ආයුබෝවන් සුබ දවසක් යාළුවනේ. ඉතින් ඔයාලට වැදගත් පණිවිඩයක් වගේම සුබ පණිවිඩයක් තමයි අරගෙන ආවේ. ඉතින් මේ වීඩියෝ එකට යන්න කලින් ඔයාලගෙන් වෙනදා වගේ පුංචි ඉල්ලීමක් කරන්න ඕනේ. ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ තිරේ දිස් වෙනට ගිහින් channel එකට ගිහිල්ලා channel එක subscribe කරලා ඊට පැත්තෙන් තියෙන notification bell එක all දාලා තියාගන්න. මේ වගේ අස්වසුබ පිළිබඳව වීඩියෝ දාපසෙන් නැරඹීමේ පහසුව සඳහා. ඉතින් යාළුවනේ ඔන්න මේ වෙනකොට සමහර අයට ඒ කියන්නේ හැමෝටම නෙවෙයි දෙවන අදියරේ ඔක්තෝබර් මාසේ දීමනාව බලාපොරොත්තුෙන් හිටපු අයට ඔන්න මේ වෙනකොට සිස්ටම් එකට ඒගොල්ලොන්ගේ මුදල් ඇතුළත් කරලා තියෙනවා. දැන් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි මට තොරතුරු ලැබුණ විදිහට මෙන්න මේ විදිහට තමයි ඒගොල්ලොන්ගේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අනිත් අයත් බය වෙන්න එපා. ඔයාලගෙත් මේ විදිහටම වැටෙයි. මොකද මේක නොවැම්බර් මාසේ පළවෙනිදට වැටෙන විදිහට තමයි මේගොල්ලෝ මේක අප්ඩේට් කරලා තියෙන්නේ. ඉතින් මේක තියෙන්නේ තවම පෙන්ඩින් එකේ. ඒක නිසා ඔයාලට මුදල් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. මේක මෙතන පෙන්ඩින් එක ප්‍රොසෙස් වුණාට පස්සේ තමයි ඔයාලට මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ identity number එක දාලා ඔයාලටම බලා ගන්න සිස්ටම් එකට මුදල් වැටිලාද කියලා. ඉතින් මම දන්නේ මේගොල්ලෝ මොකක්ද මේ කරන නාඩගම කියලා. ඒක කෙලින්ම බැංකුවට දාන්නයි එහෙම නැත්නම් සිස්ටම් එකට දාලා පළවෙනි අදියරේ අය වගේ ඒ අහවල් දෙන දවසට බැංකුවට මුදල් ලබා දෙන්නයි. මොන නාඩගමක් නටනවද කියලා ඇත්තටම මට නම් හිතා ගන්න බෑ. ඉතින් ඒක නිසා හිතා ගන්න අමාරුයි මේ මොකද්ද මේගොල්ලෝ කරන්න හදන වැඩේ කියලා. ඉතින් මට නම් හිතන්න තියෙන්නේ කියන්න තියෙන්නේ යාළුවනේ රජයේ ආයතනයක් වුණාම වෙබ්සයිට් එකක් මේන්ටේන් කරගෙන යන්න පිරිසක් නැතුව ඇති. මොකද හැබැයි මේවට ගන්න නම් උපාධිධාරීන් අය සියලුම අය. ඉතින් ඒ අයට මේ වෙබ්සයිට් එකක්වත් මේන්ටේන් කරගෙන යන්න බැරිද කියන දේ තමයි මෙතනදී ප්‍රශ්නාර්ථයක් හැටියට නැගින්නේ. මොකද සිස්ටම් එක අප්ඩේට් කරනවා. ඒක අප්ඩේට් කරලා තියෙන්නේ ඩේට් එකක් දාලා. ඒක 1970යි එකයි. ඒක හරියට ඩේට් එකක්වත් දිනයක්වත් දාගන්න බැරි මිනිස්සුද මෙතන ඉන්නේ. මොන නාඩගමක්ද කියලා නම් දන්නේ නැහැ. ඇත්තටම අංජබජල් කරලා තියෙන සිස්ටම් එකට හරියට මේ මිනිස්සුන්ට මුදල් ලබා දෙනවද නැද්ද කියන එක කෙලින්ම කියන්න බැරිව මොනවා කරනවද කියලා අපි දන්නේ නැහැ. අවුල් ජාලාවක් කරලාද කොහෙද තියෙන්නේ සිස්ටම් එක. සිස්ටම් එකට දාගන්න බැරි කමක් තියෙනවද මොනවද කියලා නම් දන්නේ නැහැ. ඉතින් ඔන්න කොහොමත් පෙන්ඩින් එකේ විදිහට පෙන්නනවා ඔයාලගේ සිස්ටම් වලට මුදල් ලැබිලා කියලා. ඉතින් හැබැයි බැංකුවෙන් නම් ඔයාලට ගන්න බෑ. කිසි කෙනෙක් කලබල වෙන්න එපා. මේක ඔයාලට निराකරණය වෙනකම් ඔයාලට මුදල් ලබා ගන්න විදිහක් නැහැ. ඉතින් 30 වෙනිදා තමයි ලබා දෙන්න තියෙන්නේ මුදල්. ඉතින් 30 වෙනිදාත් ලැබෙන එකක් නැති වෙයි කියලා තමයි මට නම් හිතෙන්නේ. මොකද පළවෙනිදාට මේක පෙන්ඩින් තියෙන්නේ. පළවෙනිදා වෙනකම් පළවෙනිදා දැම්ම විදිහට. ඉතින් කොහොම ඉස්සරහට ඩේට් දාලාද මේක පස්සේ අවුරුද්දක් දාලාද කියලා ඇත්තටම හිතා ගන්න බෑ. ඒකින්ද අපි බලමු මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඔයාලා චෙක් කරලා බලන්න දැම්ම ඔයාලගේ සිස්ටම් එකටත් මේ විදිහට මුදල් ඇවිල්ලා පෙන්ඩින් එකේද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට ඇවිල්ලා තියෙන විදිහ කමෙන්ට් එකක් හැටියට දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් බැංකුවෙන් ලබා ගන්න පුළුවන් දිනේ ඉක්මනින්ම දැනුවත් කරන්න. ඉන් යන්න හැමෝටම සුබ දවසක්.